Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔන්න අද අපි අරන් ඉන්නේ අපි ත්‍රිකුණාමලය අපලාවේ මාබල් බීච් බලන්න ගියා. ඉතින් ඒක සහ අපේ දරුවෝ තුනේ කාමසට් ඇන්ඩ් ස්පා එකේ. ඉතින් ඒ ටික තමයි අද vlog එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් මාබල් බීච් ගැන කිව්වොත් ඔයගොල්ලෝ ත්‍රිකුණාමලය ආවහම කිලෝමීටර් 17ක් විතර තියෙනවා මාබල් බීච් වලට. ඒ වගේම තමයි මේක මේන්ටේන් කරන එයාර්පෝර්ට් එකකින්. ඉතින් එයාර්පෝර්ට් එකේ මාබල් බීච් රිසෝට් එකක් වගේම රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමින් ගන්න පුළුවන් මාබල් බීච් එකට ආවොත් එහෙම. ඒ වගේම තමයි මාබල් බීච් කියන්න මේක නම හැදලා තියෙන්නේ. මේක ගාවට වගේ අවුව වැටුණාට පස්සේ නිකන් අර මාබල් වගේ පේන හින්දා මාබල් බීච් කියලා කියන. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඔයගලන්ට මම ලග් එකකින් පෙන්නන්න. ඉතින් අපේ vlog එකට යමු. ඉතින් ඊට කලින් අපේ subscribe කරලා නැත්නම් අපේ subscribe කරන් travel with Lassie YouTube channel එක. ඒ වගේම ඔයගොල්ලෝ comment එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් comment කරන් like කරන් share කරන් ඉතින් අපිට support එකක් දෙන්න. අපි දැන් යමු vlog එකට. Hello. අපි beach එකට පයින්න හදන්නේ දැන්. බීච් පයින්න ඇත්තටම අපි මීනට ලස්සනයි. ඔයගොල්ලෝ දෙන්න මේක බලන්න ලස්සනයි. මේ මෙතනින් හටන යන්න එපා කියලා ගහලා තිනවා. මේ පොඩි මේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ මාබල් බීච් එනවනම් එයා ෆර්ස්ට් එකෙන් කරන මාබල් බීච් රිසෝට් එකට එන්න පුළුවන්. ඒක තියෙන්නේ අන්න අර පැත්තට. එකෙන් ලයිෆ් ගාඩ්ලක් දාලා ඉන්න. ලයිෆ් ගාඩ්ලක් දාලා ඉන්න. ලස්සනයි ඒක. හරි ලස්සනයි. අපි දැන් ඉන්නේ room එකේ. අපි දැන් check in වෙලා room එකට මේ තියෙන්නේ අපේ room එක. මාරි ලස්සනයි. මඩු වගේ එහෙම පොඩි design එකක් තියෙනවා. හරිම මේ simple and elegant වගේ. හරිම ලස්සනයි. ඉස්සේ ඔයගොල්ලෝ හිතනවා සෝෆාස් තියෙනවා. ඉස්සරහට ටේබල් එකක් තියෙනවා. අපි ටීවී එකක් තියෙනවා. ඒ වගේම මම හිතනවා අපේ bathroom එක. හරි. අපි tour එකක් දාලා hotel එකට. ඊටත් පූල් එකක් වගේ ප්‍රශ්නේ. පූල් එක ප්‍රශ්නේ. පූල් එක ගොඩක් ප්‍රශ්නේ. හැබැයි කට්ටියම වැඩුවේ නේද? ඉන්නව නැතුවම නෙමෙයි. ටිකක් අඩුයි. හැබැයි ටිකක් ඉන්නවා. ටිකක් ඉන්නවා. ඒ අම්මලා නාන්න අපිට තාම අපෝ නර බුළු ඩයල් එකක් ඉන්නවා. රිසෝට් එකකින් කිව්වොත් ඇත්තටම මේ අලුතින් හදපු එකක් නේද? නෑ අලුතින් පේන්ට් කළා. අලුතින් පේන්ට් කළා මේ ලස්සනයි. සහ මේ හරිම කාමකේ. කාමකේ ඇවිත්ම කිව්වා. ඒ වගේම ඔවුලක් නෑ නේද? හොඳයි. ෆැසිලිටිස් වල අපි ඉතින් කැම ගැන නම් ඔයගොල්ලන්ට බලලා කියන්න. Yes. මේ දවස්වල එන්න පුළුවන් නම් හොඳ ඔෆර්ස් එහෙමක් තියෙනවා. Yes.
ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා එන්ජොයි කරලා යන්න. ඉතින් යාළුවනේ කාම් රිසෝට් ඇන්ඩ් ස්පා කියන බීච් ෆ්‍රන්ට් හොටෙල් එක. ඉතින් මේක හා කොනේම තමයි අමාල් බීච් පාස් එක දාලා තියෙන්නේ. ඉතින් අපි ඒකට කලින් ඇවිත් තේනවා ගිය අවුරුද්දේ. ඉතින් මේ අවුරුද්දේ අපිට හිතන කාම් රිසෝට් ඇන්ඩ් ස්පා එකට ඇවිත් බලන්න. ඒ වගේම තමයි ඔයගලන්ට කාම් රිසෝට් එකේ පූල් එක ඒ වගේම ඔයගලන්ට බීච් එකෙත් නාන්න පුළුවන්. ඉතින් එතන ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඒ වගේම තමයි පූල් එකේ ලයිෆ් ගාඩ් කෙනෙක් ඉන්නවා. ඒ වගේම කියන්න මේක 4 star hotel එකක්. ඉතින් මේ facilities ගොඩක් හොඳට තිබ්බා. සර්විස් එකත් මාර හොඳයි. comfortable rooms තියෙනවා. ඉතින් හැම දෙයක්ම අපිට තියෙන hotel එකක්. ඒ වගේම තමයි මේ හරිම ලස්සනයි hotel එකක්. අපි ඉතින් හවස pool එකේ තමයි ගොඩක්ම ගත කරේ. ඉතින් අපි start කරන්නේ dinner එකෙන්. මම dinner buffet එක ඊට පස්සේ breakfast එක lunch එක මම ඔයගලන්ට ගේන්න කොහොමද කියලා රිවිව් එක. ඉතින් දිගටම අපිට එක රැඳිලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න තම්බෙක් කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ වගේ හොටෙල්ස් වලට එන්න අනිවාර්යයෙන්ම හොටෙල්ස් වල ඔෆර්ස් දාලා තියෙන සමහර කාලවලට ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඒ pages Instagrams ඒ follow කරලා ඒ ඔෆර්ස් දාන කාලයට අනිවාර්යයෙන්ම ටච් එකේ ඉඳලා පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේක බුක් කර මේ වගේ හොටෙල්ස් බුක් කරගෙන ඉන්න. ඉතින් අපිත් එහෙමයි ඉන්නේ. ඉතින් ඒ පොඩි ටිප් එකක් ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම හොටෙල් ස්ටේ එකක් ගත කරන්න එන්න කියලා ඉන්වයිට් කරනවා. ඉතින් අපි යමු දැන් ඩිනර් බුෆේ එක ගන්න. ඔයගොල්ලෝ තියෙන පිටිකයා. Hi guys. අද මම තමයි ඔයාලට හොස්ටින් කරන්නේ. අපි බුෆේ එක. මොකද්ද තියෙන කියලා තාම දන්නේ නැහැ. ඉතින් ඉහළ බලු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් එන්න මාත් එක්ක යමු රෙස්ටෝරන්ට් එකට. Hi guys. අපි දැන් ඩිනර් එකට යන්න හදන්නේ. මම නන්දුව මේ ඔය සෝය දුන්නාදී. හරි. අපි දැන් ඩිනර් එකට ගිහිල්ලා අපි පෙන්නන්න ඕනේ. ඉතින් කොහොමද කියන්නේ? යමු පිටේ. ඉතින් අපි රෙස්ටෝරන්ට් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙහි අවైలබිලිටි යනවා තමයි බුෆේ එකක්ද අලාකාට් යනවාද කියලා කියන්නේ. ඉතින් අපි ගිය දවසේ නම් ගොඩක් කට්ටිය හිටියා. මේ කම්පැනි එකකින් හරි මොකකින් හරි ඇවිත්. ඉතින් ඒක නිසා අපිට බුෆේස් තිබ්බා. හැබැයි මේක පැක්ස්ලා ගොඩක් අඩු දවස්වලට මෙයාලා අලාකාට් තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කෝල් එකක් දීලා හරි එහෙම අහගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ බුෆේ එකක්ද තියෙන්නේ නැත්නම් අලංකාරද කියලා එන්න කලින්. ඉතින් අපි යමු දැන් බුෆේ එකට. ඉතින් මේ තියෙන සැලඩ් කෝනර් එක. ඉතින් මෙතන වෙනම vegetables තියෙනවා. ඔයගොල්ලන්ට ඔයාලගේ විදියට සැලඩ් එකක් හදාගන්නත්. මේ තියෙන බ්‍රෙඩ් කෝනර් එක. ඉතින් එතන බටර් තියෙනවා, බ්‍රෙඩ්ස් තියෙනවා. ඊට පස්සේ සුප් කෝනර් එක. අද අපිට තියෙනවා cream of vegetable soup එක. මේ තමයි main menu එක. ඉතින් main menu එකේ තියෙන steam rice, chicken fried rice, මෙතන තියෙනවා spaghetti with mushroom and cheese, leeks mashed potato, steamed mixed vegetables, oyster bok choy, red rice තියෙනවා, beef red curry, ඊට පස්සේ අපේ සුපුරුදු dal curry එක, long beans temper, ash plantain curry, තිබ්බට මැල්ලුම්, පපඩා. ඊට පස්සේ අපේ live actions වගේකුත් තියෙනවා. ඒකේ නා name tag එක පේන්නේ නැහැ තාම එතන හදන ගමන්. ඊට පස්සේ මේ තියෙන dessert corner එක. desserts වලට අපිට තියෙනවා ice cream cone. ඊට පස්සේ ඒකේ
two types තියෙනවා chocolate and strawberry. අපිට ඒකට දාගන්න පුළුවන් toppings තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා chocolate mousse, jelly, ඊට පස්සේ moisture ගොඩක් තියෙනවා. ඒ වගේම fruits ලොකු කෑලි තියෙනවා. නැත්නම් අපිට අර සැලඩ් එක වගේ පොඩි භාජනවල තියෙන ඒවා තියෙනවා. ඉතින් මේ තියෙන kids club එක පොඩි ළමයි එහෙම આવුත් මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි රැට කාම් රිසෝට් එකේ view එක. ඉතින් හරිම නම කියනත් වගේ හරිම කාම්. ලොකු සද්දපද්ද නැහැ. ඔය ගොඩක් ඔෆිස් එකකින් වගේ එහෙම අවුටිනයක් වගේ આવත් ටිකක් එයාලා සද්දකයාට ලොකුවට සද්ද නැහැ අර කිව්වත් වගේ. ඉතින් ඔහොම තමයි අද අපේ දවස කියුනේ. ඉතින් අපි ඉතින් හෙට උදේ ඉඳන් වෙන දේවල් ටිකක් ඔයගොල්ලන්ට අපි ප්ලග් එකකින් අරන් ඉන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපිත් එක්ක දෙකටම රැඳෙන්න ඉඳී කියලා. Good morning guys. ඔන්න ඉතින් අපි උදේ පාන්දරම නැගිටලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ තමයි කාම් රිසෝට් එක ඇතුළ. ඉතින් මෙතන pool එක තියෙනවා. ඒ වගේම එළියේ sitting areas තියෙනවා. රෙස්ටරන්ට් එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ දකුණත් පැත්තේ ඉස්සරහින්. දැන් අපි ඒකට තමයි යන්නේ. ඔයාලගේ රිසෙප්ෂන් එක තියෙන මේ උඩ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ සැලඩ් කෝනර් එක. එතන තියෙනවා චිකන් සැලමි, බීෆ් සැලමි, ඊට පස්සේ ෆෘට්ස් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් කර්ඩ්, යෝගර්ට්, කෝල්ඩ් මිල්ක්, sugar syrup තියෙනවා. ඊට පස්සේ බනානා ලැසි තියෙනවා, මික්ස්ඩ් ජූස්. ඒ වගේම තමයි අපිට කොල කැන තියෙනවා. ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක නම් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා අපිට. මේ තියෙන්නේ මිල්ක් රයිස්. අනිත් කිරිපත් තියෙනවා. මම නම් කැමතිම කිරිපත් කන්න. ඊට පස්සේ එකට තියෙන අපිට egg vegetable noodles, ඒ වගේම string hoppers, පරාතා තියෙනවා. chicken sausages, veg toast, පස්සේ ස්ක්‍රැම්බල්ඩ් එග්, බොයිල්ඩ් එග් තියෙනවා. අපිට තියෙනවා බේක් බීන්ස්. ඒ වගේම පෝක් සොසේජස් තියෙනවා. ඔය ඌරෙක් එහෙම ඇඳලා ඉන්නේ ලස්සනට. ඊට පස්සේ ස්ටීම් වෙජිටබල්ස් තියෙනවා. ෆ්‍රයිඩ් පොටැටෝ තියෙනවා. ඊට පස්සේ කරීස් තියෙනවා. चिकन करी, फिश करी, ඊට පස්සේ දාල් කරි, කිරි හොදි, ඒ වගේම රැපර්ස් තියෙනවා. තව ලයිව් ඇක්ෂන්ස් තියෙනවා. ඉතින් අපිට එතන ඔම්ලෙට්ස් එහෙම දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ටී ඇන්ඩ් කොෆි හදාගන්න ඕන. මෙන්න මෙතනින් හදාගන්න පුළුවන්. අපිටම ටී ඇන්ඩ් කොෆි එක හදාගන්න පුළුවන්. නැත්නම් මෙතන කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට කිව්වම රසයට ඒක හදලා දෙනවා. අර මේ තයාරයක් එහෙම දාලා හරිම රසයි. අපි බිව්වා. ඉතින් මෙතන තියෙන බ්‍රෙඩ් කෝනර් එක ඔයගලන්ට පාන් ටෝස්ට් කරගන්න පුළුවන්. ජෑම් බටර් එහෙම ගාලා එහෙම කරගන්න පුළුවන්. ඉතින් තමන්ට කැමති විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි උදේ පාන්දරම කොල කැඳ බිව්වා. කියන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් එකේ නම් ගොඩාක් ඔප්ෂන්ස් තිබ්බා. ඒ වගේම අපිට ගොඩාක් කැමති විදියට ඉතින් කැමරා ගොඩාක් රසයි.
මට හිතෙනවා ඩිනර් එකටත් වඩා බ්‍රෙක්ෆාස්ට් එක තමයි හොඳ කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ආවා ජිම් එක පැත්තට. ඉතින් අපි හැමදාම ජිම් එකට යනවා ගතා ඉන්නවා. ඉතින් යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට හිතුණා ජිම් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා. මේ ඉන්නේ මමයි අපේ මල්ලි. ඔයගොල්ලෝ ඉතින් මේ රිසෝට් එකට ඇවිත් බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. නිදහසේ දවසක් ගත යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ෆැමිලි එක කපල්ස් ඒ වගේම සෝලෝ ට්‍රැවල් කරන්න පුළුවන්. මේ රිසෝට් එකේ හොස්පිටැලිටි එක මාරම හොඳයි. ඉතින් අපි ඕනම දෙයක් ඉල්ලුවොත් ඒගොල්ලෝ ගෙනත් දෙනවා. තියෙනවා මැට් තියෙනවා බස්සේට Mudawadi. ඔක්කොම රූම්ස් 70යි. ඒකෙන් සූට්ස් තියෙනවා. හය. View rooms තියෙනවා. ඒ වෙන තමයි අර අපි ඉතියේ. ඒ පැත්ත එක සූට් එකක් තියෙනවා. පස්සේ මේ පහළ තියෙනවා සූට්ස්. පස්සේ ආය උඩ කොනේ තියෙනවා එක සූට් එකක්. ඩයිවිං සෙන්ටර් එකක් තියෙනවා මේගොල්ලන්ගේ. Dari pasti pura. Ini sih. කාම් රිසෝට් එකේ පාසිකුඩා බීච් එක ගොඩාක් ලොකුයි. ඉතින් ඔයගොල්ලන්ට බීච් එකේ ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ අපේ ලාස්ට් ඩේ එකක් මෙහි ඉන්න. ඉතින් හරිම ලස්සන හොටෙල් එක නිදහස්. බීච් එකත් මාර ලස්සනයි. මොකද නාන්නත් පුළුවන් අතරනේ. නාන්නත් දෙනවා. පූල් එකක් තියෙනවා. ඉතින් ක්ලෝස් දෙකක් තමයි තියෙන්නේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක අපිට එකයි. කෑමත් රසයි. රෙස්ටෝරන්ට් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකයි. ෆස්ට් ෆ්ලෝර් එකයි. සෝරි ගයිස්. ඔයගොල්ලෝටත් කාම රිසෝට් එන්න පුළුවන්. හරිම රසයි කෑමත්. අපිට නම් බුෆේ සෙට් වෙනවා. ඉතින් ඔකියුපන්සි එක ටිකක් වැඩි දවස් වලට තමයි මේගොල්ලෝ බුෆේ දෙන්නේ. හලෝ. හලෝ. යන්න හදන්නේ. නෑ ලන්ච් ගන්නයි හදන්නේ. ඔව් ලන්ච් කරන්න යනවා. ලන්ච් අරගෙන ඊට පස්සේ අපි දෙන්නයි අපෝ කට්ටියත් එක්ක ඉතින් නැවතත් ගෙදර බලන්න. ඔව් අපි යන ගමන් ලස්සන පන්සල් පොතක් දෙන්නවා. ඉතින් ඉතින් රෙස්ටෝරන්ට් එකට යනවා. මම අද බලන්න. කී seconds. Tiene un video de la isla. අපිට ලන්ච් බුෆේ එකට අද මොනවද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන සලාඩ් කෝනර් එක. සලාඩ් කෝනර් එකේ chicken salad, pork and sausage and cheese, egg and pineapple salad, curd and lime shooter,
ඊට පස්සේ ඔයාට ඔයගොල්ලන්ට ඕන විදියට සැලඩ්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රෙඩ් කෝර්නර් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට සුප් තියෙනවා. potato and garlic soup එක. main buffet එකට yellow rice තියෙනවා. steamed rice. ඊට පස්සේ තියෙනවා spaghetti chili garlic. chicken tikka. ඊට පස්සේ අපිට තියෙනවා Mongolian style pork. ඊට පස්සේ අපිට තියෙනවා salt potato. butter glazed vegetables තියෙනවා. ඊට පස්සේ red rice තියෙනවා. අපිට අද prawn curry එකක් තියෙනවා. ඒ වගේම as usual dal curry. ඊට පස්සේ mixed vegetable curry එකක් තියෙනවා. අද තියෙනවා radish tempered එකක්. පස්සේ මුකුණු වන්න මැල්ලුම්. ඊට පස්සේ chutney, පොල් සම්බල්. ඒ වගේම action stations දෙකක් තියෙනවා. එතන තියෙනවා grilled fish with lemon cream sauce and chicken noodles. ඊට පස්සේ මේ තියෙන්නේ dessert corner එක. ඉතින් dessert corner එකට අපිට as usual අපිට තියෙනවා ice cream, strawberry and vanilla. ඊට පස්සේ ඒකට දාන toppings ටික තියෙනවා, jelly තියෙනවා. ඒ වගේම cream caramel තියෙනවා. ඒ වගේම අපිට fruit salad, fruits එහෙමත් තියෙනවා. අපි ලන්ච් එක අරගෙන පොටම් බීච් එක පැත්තට ආවා. ඉතින් අන්න බීච් එක හරියම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් නිල් පාටයි. මේක බීච් එක තනික ගොඩාක් ලොකුයි. ඒ වගේම ගොඩාක් දිගට තියෙනවා මේ බීච් එක අර පැත්තටම. ඉතින් මාරම ලස්සනයි බීච් එකයි. ඒ වගේම මුහුදයි මේ වටේ අහසයි එකතුටම මාරම ලස්සනක් තියෙන්නේ. hello guys. මේ ඉන්නේ දැන් බීච් එකේ. මාර ලස්සනයි බීච් එක. ඔයාලට පේනවා නිල් පාට. Hi guys. ඉතින් අපි දැන් ගෙදර යන ගමන් check out වෙලා resort එකෙන් ඉතින් දවසක් ගත කරා. ඉතින් දැන් අපි ගෙදර යනවා. අපේ trip එක ඔක්කොම අපි ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේ bell icon එක click කරන්න. අපේ vlogs වලට comment කරන්න, share කරන්න. ඉතින් පරිස්සමින් ඉන්න. Ciao.